අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බොහොම සරල පිපිඤ්ඤා සලාදයක් හදාගන්න විදිය. ඉතින් මේක හරිම සරලයි. නමුත් හැබැයි අපේ මේ පිපිඤ්ඤා සලාදේ කෑම වේලට එකතු කරගත්තට පස්සේ කෑම වේලේ රස දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්. බොහොම බැලන්ස් කරගන්න පුළුවන්. හරි ලස්සනට කෑම මේසේ ඉස්සරහා තිබ්බහම අනිත් කෑමත් එක්ක බොහොම ලස්සනට කන්න ප්‍රිය හිතෙන විදිහට කෑමක් මේක. මේ පිපිඤ්ඤා සලාදේ අපේ පැරණි ගම් වල එහෙම අනිවාර්යයෙන්ම කෑමත් එක්ක තිබ්බ සලාදයක් නේ මේක. දැන් ටික ටික මේක අයින් වෙලා එක එක කොළ වර්ගات එක්ක වෙනම ඇවිල්ලා ටිකක් වෙනස් වෙලානේ තියෙන්නේ. නමුත් මේ ගමේ හදපු විදියට මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න යන්නේ. ඉතින් මේක ඔය වැව් මාළු එහෙම හදනකොට ගම් වල හරිම රසට මේ පිපිඤ්ඤා සලාදෙත් එක්ක යනවා. දැන් හැබැයි අදටත් ඔය අපි අනුරාධපුරයේ පොළොන්නරුව සීගිරියේ වගේ පැතිවල යද්දී අර පාරායිට තියෙනනේ බත් කඩ. ඒ බත් කඩවල ඉස්සරහ ගාව තියෙන වැව් මාළු සමග බත් කියලා. අන්න ඒ තැන් වල මේ සලාදේ හදනවා. මම දැන් මේට ටික කාලයකට ඉස්සෙල්ලා ලංකාවේ එහෙම යනකොට අනුරාධපුර පාරේ ඒ වගේ තැන ඇත්තට අනුරාධපුර යද්දී කැකිරාව පැත්තේ යද්දී තැනකදී හම්බ වුණා. ඉතින් හරිම රසයි. ඒකත් මතක් වුණා මට. මම එදත් හිතාගත්තා මේක අනිවාර්යෙන් හදලා පෙන්නන්න ඕන කියලා. මොකද දැන් අපේ අලුතෙන් ඉන්න මේ දුවල පුතාලා මේක දන්නේ නැහැනේ වැඩි. ඒ හින්දා මේක තමයි මේ අපේ ගමේ තිබ්බ විදිය පැරණි ක්‍රමය බොහොම සරලව හදාගන්න පුළුවන් පිපිඤ්ඤා සලාදේ. මම දැන් හදලා පෙන්නන්න ඔයාලට. බොහොම පොඩි දෙයක් තමයි ඕන වෙන්නේ මේකට. මේකට ඕන වෙන්නේ මේ තක්කලි ගෙඩියකුයි, ලුණු ගෙඩියකුයි, පිපිඤ්ඤා ගෙඩියකුයි, මිරිස් කරල් දෙක තුනකුයි. ඒ වගේ තමයි ඕනේ. ඊට අමතරව කෑලි මිරිස් ටිකක් දානවා මම. දෙහි ගෙඩියක් අනිවාර්යෙන්ම ඕනේ. දෙහි අමුල් ටිකක් දාපුවම තමයි මේකේ රස ගානට බැලන්ස් කරගන්න පුළුවන්. ගම් මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්. ඔය බොහොම පුංචි ටිකක් නේ අවශ්‍ය වෙන්නේ. ඉතින් හරිම ලේසි මේක. මම හද විදිය පෙන්නන්න. ඉතින් දැන් මේ කියුකම්බර් මේක ඉංග්‍රීසි කියුකම්බර් එකක් මම මේ තියෙන. දැන් සාමාන්‍ය මේ විදිහට තමයි මේ මාකට් එකෙන් අපි ගන්න තියෙන්නේ. මේ දැන් මේක මේ පොලිතින් එක පැක් කරලා ඉන්නේ. මේක තියාගන්න පුළුවන් දවස් ගන්න. මේ දැන් කැනඩාවේ ටික කාලයකට ලුණු හදන්න පුළුවන්. නමුත් මේවා දැන් පිටින් එන එක. බොහෝ දුරට ඔය මෙක්සිකෝ වල ඒ වගේ තමයි එන්නේ. එනකොට මේ විදිහට එන්නේ. දැන් අපේ ලංකාවෙත් ඇත්තටම මේ වගේ කරන්න පුළුවන්. මේ රටවල මේ සීත රටවල හැමදාම හැදෙන්නේ නැතුවට හැමදාම ආහාරයට බොහෝ දුරට ගන්නවා කට්ටිය. ඉතින් මේවා අපිට ලංකාවේ හදලා වවලා මේ රටවල් වලට යන්න පුළුවන්. හොඳ විදේශ විනිමය හොයන්න පුළුවන්. දැන් ඉතින් අමතර දෙයක් විදිහට මම කිව්වේ. දැන් ලංකාවේ සමහර පළාත්වල තියෙන සුපර් මාකට් වල එහෙම මේක තියෙනවා. නමුත් ලංකාවේ තියෙන අපේ සාමාන්‍ය පිපිඤ්ඤා ගෙඩි ඒක ටික ලපටි කරන වඩා හොඳයි. ඒ වගේ ගන්න ලස්සනට රසට හදාගන්න පුළුවන්. මම හදන විදිය ඔයාලට පෙන්නන්න. දැන් අපි ඉස්සෙල්ලාම කරනවා මේ පිපිඤ්ඤා ටිකයි තක්කලි ටික ලුණු මිරිස් ටික ඔක්කොම කපලා භාජනයකට දාගන්න ඕනේ. මේ විදිහට මේ පිපිඤ්ඤා ගෙඩිය මේ ඉස්සරහා පැත්ත කෑල්ලයි පිටිපස්සේ පැත්ත කෑල්ලයි කපලා අයින් කරගන්න. මොන පිපිඤ්ඤා වල වුණත් ඒ විදිහට කරගන්න. පිපිඤ්ඤා ගෙඩිය කපද්දි චුට්ටක් මෙහෙම මේ මං කපන විදිහට පොඩ්ඩක් දිග අතර හිටින්න කපන්න මේ විදිහට. පිපිඤ්ඤා මේ විදිහට පොඩ්ඩක් දිග අතර මේ විදිහට හිටින්න කපන්න. දැන් ලංකාවේ තියෙන පිපිඤ්ඤා වල මේ ලපටි ගෙඩි ගත්තාම මේ විදිහට මේ මදේ අයින් කරන්න අවශ්‍ය නැහැ. මදෙත් එක්කම දාන්න ලපටි ඒවයි. ටිකක් මෝරපු ගෙඩියන් මදේ අයින් කරන්න. නැත්තම් මදෙත් එක්ක දැම්මම තමයි ගොඩක් රස. තක්කලි ටිකක් කපා ගන්නකොට මේ විදිහට දිග අතරම කපන්න. මෙහෙම මොකද අපි දැන් කෑම කදත් මම හැමදාම කියන වගේ මේකේ රස ගුණ වගේම ඒකේ ලස්සන තියෙන්න ඕනනේ. ඒ නිසා මේ විදිහටම කපා ගන්න. ලුණුත් කපා ගන්නකොට මේ විදිහට දිග අතරම කපන්න. එතකොට තමයි ඔක්කොම එක පැත්තකට කපා ගත්තම ලස්සනයි. අනිත් එක මේ අපි මේ කපන්න ඉස්සෙල්ලා ඔක්කොම මම හොඳට හොදලා පිහලා අරගත්තේ. ඔයාලත් ඒ විදිහටම හොදලා පිහලා ගන්න ඕනේ.
දැන් මම මෙතන පිපිඤ්ඤා ටිකයි තක්කල් ටිකයි ලුණු ටිකයි මේ විදිහට කපලා දාලා අමු මිරිස් කෑලි ටිකකුත් කපලා දාලා තියෙන්නේ. දැන් මේකට අපි කෑලි මිරිස් ටිකකුත් කලවම් කරගන්න මේ විදිහට. මම මෙතන කෑලි මිරිස් මේ හැන්දක වායු ප්‍රමාණයක් අරගත්තා. ඔයාලා සැරට කැමති අය සැරට ටිකක් ඕන වැඩි කරගන්න. එහෙම නැත්නම් ටිකක් අඩු කරගන්න ගැටලුවක් නැහැ. ගම්මිරිස් කුඩු ටිකකුත් අනිවාර්යයෙන්ම එකතු කරන්න. එතකොට තමයි ඒකේ රස මේ දැන් මේ විදිහට. ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට දාගන්න. ඊට පස්සේ අන්තිමට දෙහි ගෙඩිය මේ විදිහට මිරිකලා හොඳට සලාදේ එකට අනා ගන්න. මම දෙහි බෑවක ප්‍රමාණයක් එකතු කරා. මොකද මේක ටිකක් ඇඹුල ඕනනේ. තක්කලි වලත් ඇඹුල් තියෙනවා. දෙහි ඇඹුලුත් එකතු වුණාම හොඳටම රසයි. සුවඳත් ඒ වගේ තමයි. දැන් මේ ටික එකට අනා ගන්නයි ඕනේ. ඔයාලා ගෙදර අයට කන්න නම් ඉතින් මේ විදිහට හොඳට අත හොදලා අනුවට කමන්නේ. පිට අපි කඩේක වගේ හදනවා නම් ග්ලව්ස් පාවිච්චි කරන්න. මතක තියාගන්න මේ අනන වෙලාවේදී මේ පොඩි කරන්න එපා. බොහොම සැහැල්ලුවෙන් මෙහෙම අතින් හරි හැඳි දෙකක් අරගෙන දෙපැත්තෙන් හරි අනන්න පුළුවන්. කොහොම කරත් මේ කෑලි පොඩි වෙන්නේ නැති වෙන්න තමයි අනන්න ඕනේ. දැන් ලුණු එහෙම බලලා ලුණු මදි නම් ලුණු ටිකක් එකතු කරන්න. කෑලි මිරිස් අර තව ඕනනම් ගම් මිරිස් ඕනනම් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම පිපිඤ්ඤා සලාදේ හැදුවේ. මේක හරිම ගුණවත් සලාදයක්. දැන් අනිත් දේ මම මතක් කරන්න අපේ මේ අලුත් දුවල පුතාලා ගොඩක් දැන් ওই විදේශ රටවල ඉගෙන ගන්න ගිහිල්ලා අලුතෙන් රැකියාවලට ගිහිල්ලා එහෙම ඉන්න අය ගොඩක් ඉන්නෝනේ. ඒ අයට මේ උයා ගන්න එක හරි අමාරු කාරණාවක් වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් ඉන්න ඇපාර්ට්මන්ට් වල උයන්න බෑ දුම ගහනවා සුවඳ එනවා ඒ වගේ. ඉතින් දැන් මේ වගේ එකක් හදාගන්න පුළුවන් මේ වගේ සලාදයක් හදාගත්තාම ඔයාලට සුදු බත් ටිකක් උයාගෙන උනත් රයිස් කුකර් එකක ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඒ අය උනන්දු වෙන්න මේ වගේ දේවල් හදන්න. ඉතින් ඔයාලා මේ විදිහට හදලා බලන්න කොහොමද කියලා. වැව් මාළු හොයාගන්න තියෙන අය අනිවාර්යෙන් වැව් මාළු හොයලාම එදාට ගෙදර උයන්න. වැව් මාළු මේකට මුකුණු වෙනවා වගේ හදාගත්තාම බොහොම රසට හිටිනවා. ඉතින් මේ දැන් මේ පිපිඤ්ඤා එහෙම අපේ ඇඟේ තරබාරු ගතිය අඩු කරන්න, තෙල් ගතිය අඩු කරන්න ගොඩක් දේවල් වලට උපකාරී වෙනවනේ. ඒ නිසා මේ ඔයාලා මේ විදිහට බොහොම බැලන්ස් එකට හදාගන්න කෑම කන්න කැමති අය උනන්දු වෙලා මේක හදන්න. මම තව මේ වගේ වීඩියෝ ඔයාලට හදලා එවන්න. බලලා මටත් කියලා යන්න ගුණදොස් කොහොමද කියලා මම සතුටුයි ඒවා දැනගන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ආයුබෝවන්.